හිරු සොහොයුරේ සඳ සොයුරේ ඔබ මෙන් මාදෙක් හොයකි සොබාදමේ. මම මේ ගැයුවේ අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා රචනා කරපු ගීතයක් ඇසුරින් රචිත සිංහල ගීතයක පද පෙළක්. හිරු සොහොයුරේ සඳ සොයුරේ ඔබ මෙන් මාද එක් හුයකි සොබාදමේ. අසීසියේ ප්‍රැන්සිස් තුමා කියන්නේ මෙහෙම චරිතයක්. ඔහු තමුන්ව දැක්කේ සොබා දහමට සම්බන්ධ තවත් පාර්ශවයක් විදිහට. මේ විදිහට සොබා දහමත් එක්ක පුදුම බැඳීමක හිටපු සොබා දහමට ආදරය කරපු චරිතයක් තමයි අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා. ඔහු මියැදිලා මේ වසරට වසර 800ක් සපිරෙනවා. ඒ නිසාම මේ වසර සුදු අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමාගේ ජුබිලි වසරක් විදිහට 14 වෙනි ලියෝ පාප්පහන්සේ නම් කරලා තියෙනවා. මේ ජුබිලි වසරේ මේ අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා සොබා දහමට ආදරය කරපු විදිහ ගැන චුට්ටක් මෙනෙහි කරලා බලලා ඒ ඇසුරින් සොබා දහමට අපි කොහොමද ආදරය කරන්න ඕනේ කියන කාරණාව ගැන පොඩ්ඩක් කතා කරන්න මම කල්පනා කළා. මේ සාන්තෝරයා සොබා දහමට පුදුම විදිහට ආදරය කරපු කෙනෙක්. ඔබ දන්නවා ඔහු ධනවත් පවුලක උපන් ධනවත් පුතෙක්. ඔහුට ගොඩක් වත්කම් තිබුණා. දවසක් ඔහු දේවස්ථානයක යාක්ෂා කරමින් ඉද්දී කුරුසෙන් ස්වාමීන් වහන්සේ ඔහුට කතා කරනවා. කතා කරලා කියනවා ෆ්‍රැන්සිස් ගරා වැටුණු පල්ලි ගොඩ නගන්න. ඔහු ඒක දකින්නේ ගරා වැටුණු පල්ලි ගොඩ නගන්න ස්වාමීන් වහන්සේ කරන ආරාධනාවක් විදියට. ඒකට ඔහු මොකද කරන්නේ? ඔහුගේ වත්කම් යොදාගෙන ගරා වැටුණු පල්ලි ගොඩ නගනවා. ඔහුගේ තාත්තා ඒකට කැමති වෙන්නේ නැහැ. ඇයි? තාත්තගේ වස්තුව නෙමෙයි නාස්ති වෙන්නේ. තාත්තා උරණ වෙලා කියනවා මගේ වස්තුව කරුණාකරලා මට දෙන්න. කලකිරෙන ෆ්‍රැන්සිස් මොකද කරන්නේ? තමා සතු සමස්ත වස්තුවම තාත්තට දෙනවා. වස්තුව විතරක් නෙමෙයි තමු ඇඳන් හිටපු ඇඳුම පවා තාත්තට දීලා ඔක්කොම අතහැරලා දාලා යන්න යනවා. දැන් මොහු ජීවත් වෙන්නේ කොහොමද? ඔක්කොම දාලා ගියයින් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද? සොබා දහම සමග සහජීවණයෙන්. තමුන්ගේ පවුල පවා අතහරින ෆ්‍රැන්සිස් ජීවත් වෙන්නේ කොහොමද? සොබා දහම තම පවුල බවට පත් කරගනිමින්. මේ විදිහට සොබා දහම පවුල බවට පත් කරගෙන සොබා දහමත් එක්ක අලුත් ගමනක් පටන් ගත්ත සාන්තුවරයෙක් තමයි ෆ්‍රැන්සිස් මුනිතුමා කියලා කියන්නේ. පසුව ඔහු පූජකෙක් බවට පත් වෙනවා. ඔහු පූජකෙක් කියලා දේශනා කරද්දී ඔහුගේ දේශනා අහන්න මිනිස්සු විතරක් නෙවෙයි කුරුල්ලෝ පවා ආවා කියලා කතාවල සඳහන් වෙනවා. කුරුල්ලෝ පවා කට අරගෙන ඔහුගේ දේශනා අහගෙන හිටියලු. ඔහු දේශනාව අවසන් කරන තුරුම කිසිම කුරුල්ලෙක් පියාඹල යන්නේ නැතුව එතෙන්ට වෙලා රොක් වෙලා හිටියලු. අවසානයේ ඔහු ආශිර්වාද දැම්මන් පස්සේ විතරලු කුරුල්ල පිටත් වෙලා ගියේ. ඇයි මේ කුරුල්ලෝ පවා ඔහුගේ දේශනා අහන්න ආවේ? මේ අසීසි ප්‍රැන්සිස් තුමා කුරුල්ලන්ට පවා ආදරය කරන කෙනෙක් කියන දේ කුරුල්ලන්ට පවා දැනුණා. ඔහු කුරුල්ලෝ සමග සහජීවනයේ සොබා දහම සමග සහජීවනයෙන් ජීවත් වෙච්ච කෙනෙක් විදියට ක්‍රියා කළා. ඒ දවස්වල ඉතාලියේ ගැබියෝ නගරය සන්ත්‍රාසයට පත් වෙලා හිටියා එක්තරා වෘකයෙක් නිසා. ඒ වෘකයා ගමේ ජනතාවට පීඩා කළා. ඒ සමය තුල මේ ෆ්‍රැන්සිස් මුනිතුමා මොකද කරන්නේ? තකාණියක් ඒ නගරයට ගිහිල්ලා මේ වෘකයා සමග සාකච්ඡා කරනවා. සාම සාකච්ඡා. ගිහිල්ලා කිවිසුමක් ගහනවා වෘකයාත් එක්ක. ගිහිල්ලා කියනවා අදින් පස්සේ අපි ඔයාලට කණ්ඩ දෙනවා. හැබැයි ඔයා අපිට හිංසා කරන්න බෑ. තේරෙනව නේද? වෘකයා සමග ගිහිල්ලා මූණට මූණලා ගිහිල්ලා කිවිසුමක් ගහනවා. කතාවේ සඳහන් වෙනවා ඊට පස්සේ මේ වෘකයාගෙන් කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ කියලා. දැන් බලන්න වෘකයෙක් එක්ක ගිහිල්ලා මූණට මූණලා කතා කරන්න පවා පුළුවන් වුණේ ඇයි? ඒ වෘකයට පවා ඔහු ආදරය කළා. සත්තු සමග පවා සහජීවණයෙන් ඔහු ජීවත් වුණා. මේ විදිහට සොබා දහමත් එක්ක ආදරයෙන් ජීවත් වෙච්ච කෙනෙක් තමයි ෆ්‍රැන්සිස් මුනිතුමා කියලා කියන්නේ. 1223 ඔහු පළවෙනි ගවලෙන නිර්මාණය කරනවා. ඒක හදන්නේ කොහොමද? මැටි සුරුවන් වලින් නෙවෙයි. ජීවමාන සත්තු, ජීවමාන මිනිස්සු යොදාගෙන හරකට ගන්න හැබැයි හරකෙක්, බැටළුවට ගන්න හැබැයි බැටළුවෙක්. ජීවමාන සත්තු යොදාගෙන. මෙහෙම දෙයක් කරන්න හිතෙන්නේ ඇයි? සොබා දහමට ඔහු ආදරය කරපු නිසා. මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණේ ඇයි? සොබා දහමට ඔහු ආදරය කරපු නිසා. සොබා දහමත් එක්ක සහජීවනයේ හිටපු කෙනෙක් මේ සාන්තෝරයා. 1226 මොහු අවසන් හුස්ම හෙළනවා. ඇඳක් මත නෙමෙයි මහ පොළවේ දිගා වෙලා. මහ පොළවේ දිගා වෙලා. ඇයි ඒ? මහ පොළව කියන්නේ ඔහුට ආගන්තුක තැනක් නෙවෙයි. ඔහු ජීවිත කාලය පුරාම සම්බන්ධකම් පවත්වපු ඔහුගේ මිතුරා තමයි මහ පොළව. ඒ නිසා මහ පොළවේ දිගා වෙලා ඔහු අවසන් හුස්ම හෙළනවා. මේ විදිහට ඔහු පුදුම විදිහට සොබා දහමට ආදරය කරපු නිසා 1979 දෙවන ජෝන් පවුල් පාප්පහන්සේ මොහුව සොබා දහමේ නාම සාන්තුවරයා ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඔක්තෝබර් 4 තමයි ඔහුගේ මංගල්‍යය. ඔක්තෝබර් 4 එදාට අදටත් සොබා දහම ආශිර්වාද කිරීම, සත්තුන්ගේ බෙන්සාරු කිරීම,
ලොව පුරා සිද්ධ වෙනවා. ඇයි මේ සාන්තුවරයා සෝබාදහමට කරපු ඒ පුදුමාකාර ආදරය නිසා. මේ සාන්තුවරයාගේ ජුබිලි වසර සමරනවා මේ අවුරුද්දේ අපි. නමුත් ඔහු වගේ සෝබාදහමට අපි ආදරය කරනවද? අපි අපෙන් අහලා බලමු. අද මිනිස්සු ඉවක් බවක් නැතුව ගස් කපනවා. පෙලක් ප්‍රදේශ බලන්න ගියාම පාර අවට වනාන්තරයේ තියෙන හැබැයි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බැලුවම ඒ ඇතුළට ගියාම මුකුත් නැහැ. ඔක්කොම හිස් ගස් කපලා. වනාන්තරයේ තියෙන්නේ පාර දිගට තීරුවක් විතර ඇතුළ ඔක්කොම කපලා. අවසර නැහැ ගස් කපලා දාලා. ඔහේ විනාශ කරලා වනාන්තර. සහ සත්තු මරනවා අනවසරයෙන්. අවසර නැහැ. මාංශය අනුභව කරන්න සහ වෙන අරමුණු වෙනුවෙන් සත්තු ඔහේ මරලා දානවා. සහ තව මිනිස්සු ටොපියක් කෑවත් කොලේ කීයෙන් කී දෙනාද කුණුවක් කීයකට දාන්නේ. එතනම දානවා. සෝබාදහමට මෙලෝ ආදරයක් නැහැ. ඔහේ විනාශ කරලා දානවා සෝබාදහම. මේ හරහා අවසානයේ අගතිය වෙන්නේ කාටද? දැනුවත් වෙන්න. අවසානයේ අගතිය වෙන්නේ අපිටමයි. අර ගීතේ මං කිව්වේ ඔබ මෙන් මාද එක් හොයකි සෝබාදමි. අපි බැඳිලා ඉන්නේ. සෝබාදහමයි අපි බැඳිලා ඉන්නේ. එතකොට සෝබාදහමට අගතියක් වෙනවා කියලා කියන්නේ අවසානයේ අපිට අගතියක් වෙනවද නැද්ද? අගතියක් වෙනවා. ඒක පහුගිය කාලේ අපි හොඳටම දැක්කා. දැන් ගම් වතුර තරජන නිසා ලොකු පීඩාවක් ඇති වුණා. මේක උනේ ඇයි? මිනිස්සු ඉවක් බවක් නැතුව ජලය ගලා යන මාර්ග හරස් කරලා ඉදිකිරීම කළා. ගෙවල් හැදුවා, තාප්ප හැදුවා. අවසානයේ මොකද කළේ? ජල පහර තමුන්ට යන්න මාර්ග නිර්මාණය කරගත්තා. ඒ මාර්ග නිර්මාණය කරගත්තේ කොහොමද? ගෙවල් සමතලා කරලා, තාප්ප සමතලා කරලා, ගොඩනැගිලි සමතලා කරලා. අපි සෝබාදහමට එරෙහි වුණා. සෝබාදහම අපිට එරෙහි වුණා. අවසානයේ අගතිය වුණේ කාටද? අපිට. අපි ඉවක් බවක් නැතුව තැන් වල කොළ කුණු දැම්මා. අවසානයේ ගම් වතුර මොකද කළේ? ඒ කුණු ඔක්කොම ගම් වතුරත් එක්ක අපේ ගෙවල් වලට ගෙනල්ලා රැස් කරලා දුන්නා. තේරෙනවද? ඒ කුණු ඔක්කොම අවසානයේ අපේ ගෙවල් වලට ආවා. අවසානයේ අගතිය වුණේ අපිටමයි. අපි සෝබාදහමට හානියක් කළොත් අවසානයේ අගතිය වෙන්නේ අපිටයි. මොකද අපි සම්බන්ධයි සෝබාදහමත් එක්ක. ඒ නිසා මේ ජුබිලි වසරේ අපි තීරණයක් ගමු. සෝබාදහමට ආදරය කරන්න. ගස් කපන්නේ නැහැ කියලා තීරණයක් ගමු. ගහක් කැපුවොත් ගස් දෙකක්වත් අඩුම ගානේ වවනවා කියලා තීරණයක් ගමු. සත්තු මරන්න එපා, සත්තුන්ට ආදරය කරනවා කියලා තීරණයක් ගමු. ජලය ගලා යන මාර්ග අවහිර කරලා ඔහේ ඉදිකිරීම කරන්නේ නැහැ කියලා තීරණයක් ගමු. සහ ටොපි කොළ, කඩදාසි කොළ තැන් වල ඔහේ දාන්නේ නැහැ කියලා තීරණයක් ගමු. මේ විදිහට සෝබාදහමට ආදරය කරන පුද්ගලයෙක් බවට අපිත්පත් වෙමු. අර සාන්තුවරයාගේ ආදර්ශය අනුව යමින්. ඒස්දා බලයේ ශක්තිය ඉල්ලලා මේ වසරේ අපි යාඥා කරමු. ජේසු පීඨයි.